අපි අද යන්නේ යාපනයේ. මයික් චෙක් ඔන්න ඉතින් මාස දෙකකට විතර පස්සේ අපි 4 දෙනා සෙට් වෙලා ආයි ට්‍රිප් එකක් ගියා. මේ පාර ට්‍රිප් එක ජැෆ්නා යාලේ වියෙන් නගින්න නිත්‍යාංගනා ජැෆ්නා කියලා කිව්වට අපි යන්නේ ඩෙල්ෆර් නයිට් එකක් ගන්න කියලා හිතාගෙන. කෝලම් රටාම විච්ච ලෝකේ බලා අනේ ට්‍රිප් වගේ තමයි. මේ ට්‍රිප් එකත් සුපිරි වැඩි කතා කරන්න දෙයක් නෑ. අපි යමු vlog එකට. කොහෙද යන්නේ? යකෝ අඳුරන්න හලෝ කලින් කතා කරගත්ත විදිහට අපි 4 දෙනාම එදා කොළඹ ඉඳන් යාපනයට යන නයිට් මේල් එකට සෙට් වුණා. මේක ඉතින් පැය 8ක 9ක විතර ලොකු ගමනක්. කොහොම හරි ට්‍රේන් එක කොළඹ රේල්වේ ස්ටේෂන් එකෙන් එනකොට රෑ 8ට විතර ඇති. ට්‍රේන් එක යාපනයට ලඟ වෙනකොට පාන්දර 4:00 විතර වෙලා. ජීවිතේ ප්‍රථම වතාවට යාපනයට ආවම. අපි යාපනයට ආවයින් පස්සේ අපි ඉස්සෙල්ලම යන්නේ අකලංකලගේ අක්කලගේ ගෙදරට. එහෙට ගිහිල්ලා උදේට කාලා උදේ පාන්දරම ගමන ආරම්භ කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. කොහෙද යන්නේ? good morning. අපි යනවා යාපනයේ ගෙදර යාපනයේ. යාව අකලංකලගේ අක්කලගේ ගෙදරට. බානුග what's the plan? No plan. අපි මුලින්ම කුරුකට්ටුවන් ජැටියට ගිහිල්ලා ජැටියෙන් නාගදීපය. ඊට පස්සේ නාගදීපයෙන් අපි ආපහු ජැටියට යන්නේ ජැටියෙන් යනවා ඩෙල්ෆ්. අද දවසේ ගමනාන්තයේ ඩෙල්ෆ් වෙන එක තමයි අපේ අවසාන ප්ලෑන් එක. දැන්ට හිතන් ඉන්නේ එහෙමයි අපි. දැන් හිතන්නේ එහෙම. පිට. වෙන විදියට වැඩේ. පුලන් ටික බැරි. හරිනේ. ප්ලෑන් කරගත්ත විදිහටම උදේ පාන්දරම අපි නාගදීපේ වන්දනාමාන කරගන්න යන ලෑස්ති වුණා. වෙහිබර ගාලුණක් තමයි තියෙන්නේ. අපි හිතුවේවත් නැති විදිහට එදා උදේ ඉඳලා මුළු ආසම කළු කරලා තිබ්බේ. කොයි වෙලාවෙ වහීද කියලා කියන්න බැරි කාලගුණයක් තමයි එදා දවසේම තිබ්බේ. දී දුන්නේ පාට පාටින් ආදරේ හැංගි. අඩෝ අපි නෑවා. දැන් වැඩන්නේ. උඹත් ඇල්ලුවා. අපි අකලංකලා ගෙදරින් පිටත් වෙන්න හදන්නේ. පොස්සයක් එහෙම දාගෙන අපි යන්නේ නාගදීපෙට. නාගසල. God. ඔයා කීයක් දායකත්වය ලබා දෙනවද? මම 15. ඔයා? 25. ඔයා කීයක් ලබා දෙනවද? 100ක් දෝනේ. ආන් එහෙමයි අපේ කට්ටිය. ලක්ෂපති යාළුවා. හැබැයි ගන්න රුපියල් 2000යි. මේකට නගින්නද? නගින්න
ජැටියට ඇවිල්ලා ඉන්නේ. කොට්ටුවාන් ජැටිය. කොට්ටුවාන් ජැටිය. අපි හිතුවේ මෙහෙට අම්මට සිරි වෙන්න පායයි කියලා. ඒත් අද දවසේම වහිනා වගේ මුළු අහසම කළු වෙලා තියෙන්නේ. මොකද තත්ත්වය අවුලුත් නැහැ. ඒක කියන්නේ මේකේ නාගදීපේට කෝවිල ගාවට ගිහින් ඉතින් පන්සලට පොඩ්ඩක් පයින් ගිහිල්ලා. ඒක නඳලා කරලා එක වගේ වෙද්දී එහෙන් ආවා. ඒක දෙකමාරට තමයි මෙතනින් ජැටියෙන් ආයේ ඩෙන්ස් වලට තියෙන්නේ. නාගදීපේ බෝට්ටුවෙන් යන එක මං හිතන තරම් නම් අමාරුනේ නැහැ. කොට්ටුවාන් ජැටියේ ඉඳන් නාගදීපට යන්න සාමාන්‍ය විනාඩි 20ක් 30ක් විතර කාලයක් ගත වෙනවා. බෝට්ටුවට ගොඩක් ක්‍රවුඩ් එක නගගත්ත නිසායි බෝට්ටුව ඇතුලේ තිබ්බ රස්නේ හින්දා පොඩි අපහසුතාවයක් දැනුණාට ඒ අරනම් මට වෙන කිසිම අමාරුවක් දැනුනේ නැහැ. මොකද ඉතින් කියන්නේ වාට? සතුටුයි හොඳ ලස්සන ගමන. අනේ ඵලයන් බං. ඒක ඉරිවෙඩිලා අපි අතන. ඒක ඉරිවෙඩිලා අපි අදාසොත් ඒලා අමාරුවෙන් ආවේ. මම ගත්තා බොම්බයි මොලයි. කෝවිල ගාවටත් ඇවිල්ලා අපි එතන ජැටියට වෙලා අපිට ආයි කොට්ටුවන් ජැටියට යන්න බෝට්ටුවක් එනකම් බලාගෙන ඉඳියා. කොහොම හරි ටික වෙලාවකින් බෝට්ටුවක් ආවා. අපි කොට්ටුවන් ජැටියට යනකොට එකහමාර දෙක විතර වෙලා. අපි කොට්ටුවන් ජැටියට ඇවිල්ලා දවල්ට කාලා ජැටියෙන් දෙකහමාරට ඩෙල්ෆ් වලට යන බෝට්ටුවට යන ලෑස්ති වුණා. කොට්ටුවන් ජැටියේ ඉඳන් ඩෙල්ෆ් වලට යන සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. අවුවත් අඩු නිසා පැයක විතර ගමනක් වුණත් අපිට එච්චර මහන්සියක් නම් දැනුනේ නැහැ. කොහොම හරි අපි ඩෙල්ෆ් වලට එද්දි දවල් 3:00 විතර වෙලා. ඩෙල්ෆ් වලට ආව ගමන් මුලින්ම කරන්න තියෙන්නේ එතන ගේට් එකට ගිහිල්ලා අපි අයිලන්ඩ් එකට ඇතුල් වෙන වෙලාවයි අපි අයිලන්ඩ් එකෙන් එළියට එන වෙලාවයි ඒගොල්ලන්ට දැනුම් දෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් අයිලන්ඩ් එක ඇතුළට ගිහිල්ලා අපි කැමති තැනක ට්‍රැවල් කරන්න. අපි දැන් යන්න හදන්නේ සැන්ඩි බීච්. අරගෙන බා. අර ඕකේ නැති ලස්සනයි නේද? අතන බීච් එක මෙතන ඉන්නවා. let's go.
හොඳයි නේ? ගයිස් අද අපි ඉන්නේ මේ කාමරේ. ඩෙල්ෆ් වලට ඇවිල්ලා අපි අද නවතින්නේ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභා තානායමේ. මෙතන 4 දෙනෙක්ට නැවතිලා ඉන්න හොඳටම පහසුකම් තියෙනවා වගේම අපිට ඕන කැම බීම උනත් ඒගොල්ලෝ අපිට arrange කරලා දෙනවා. අපි ඉතින් රූම් එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම කරේ අපිට අදයි හෙටයි දවස් දෙකට යන බජට් එක බැලන්ස් කරපු එක. පස්සේ කියන්නේ කියලා යාපනයේ යන එකනේ. යාපනයට ආවයන් පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බොන්න වතුර නැති එක. මේ තියෙන වතුර ගොඩක් කිව්ලා හින්දා ඒ වතුර බොන්න අමාරුයි. අපි නැවතිලා ඉඳපු දැන් නම් එළියේ වෙනම බොන්න හොඳ වතුර ඒගොල්ලෝ තියලා තිබ්බා. හැබැයි ඒ වතුර වල වුණා පොඩි කිවුල ගතියක් දැනෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අපිට උනේ කඩෙන් අරගෙන වතුර බොන්න. morning. දැන් තමයි නැගිට්ටේ. පුටාරේ හුත්තිය. පියඹා යනවාම ආකාසේ අවසානයේ මාදරි. අයියේ. morning. good morning good morning. කොහොමද ඊරේ? ඊරේ සුපිරිය. දේශීයනේ අපි ජීවත් නිදෙන් නාමුද? ඊයා බා. අර දිග ඇදලා නාමුද? ඒකනේ. අපිට යාපනයට ආවයින් පස්සේ තිබ්බ අනිත් ප්‍රශ්නේ තමයි ලැන්ග්වේජ් එක. යාපනයේ කොහොම වුණත් ඩෙල්ෆ් වල නම් ගොඩක් අයට සිංහල කතා කරන්න බෑ. අඩුම තරමේ ගොඩක් අයට ඕනෑ බෑවත් තේරෙන්නේ නැහැ. අපිටත් ඉතින් ලොකුට දෙමළ කතා කරන්නවත් තේරුම් ගන්නවත් බැරි නිසා අපිට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. අපි මේ නාන්න ගියපු තැන 100 මේ බකට් එකක් කරන් නානකොට අපිට දැනගන්න ඕන මේ බකට් එක 100ගේද නැත්නම් ඒක මෙතන ලිඳ ගාවම තියෙන එකක්ද කියලා. අපි දැන් ඉතින් පැය භාගයක් විතර ඕක දැනගන්න try කරා ඒත් හරි ගියේම නැහැ. කොහොමාරි දන්න වැඩ කෑලි දාලා ගොළු භාෂාවෙන් කතා කරලා අවසානයේ අපි දැනගත්ත මේ බාස්කට් එක 100ක එකක් කියලා. ඉතින් 100ට බකට් එකක් තරම් ගෙදර යන්න ඕන නිසා අපි ටට්ටක් ගාලා මෙතනින් නාගත්තා.
ඉන්දියා ඉන්දියා අප බෙදෙන අයියා ඉන්නේ. හායි. ටී එකක් ගමු. අප්පා උදේට කාලා අපි ඊළඟට ගියා ඩෙල්ෆ් විලේජ් ස්ටේ එකට. ඩෙල්ෆ් දූපතේ ඇවිදින්න ගොඩාක් තැන් තියෙන නිසා අපි මෙතනින් බයිසිකල් 4ක් ගත්තා අපිට ඉඩ තියෙන වෙලාවේ ඇවිදින්න. දෙවැනි දවසෙත් භාගයක්ම මේ වෙනකොට ඉවර වෙලා නිසා අපි හවස් වෙද්දි ඩෙල්ෆ් දූපතේ යන්න ඕන නිසාත් අපිට ලොකු කාලයක් තිබ්බේ නැහැ ඩෙල්ෆ් දූපතේ ඇවිදින්න. ඒක නිසා අපිට ඩෙල්ෆ් වල ගොඩාක් ලස්සන තැන් මිස් වුණා. මේ තියෙන්නේ පසන්ගේ බේකරිය. ඔයාගේ බේකරිය නේද? පාසාන්. පොලිස් ඕකේ අපි යන්න හදන්නේ. අනේ යතුරු ඔහම තියනවනේ. යතුරු ඔහම තියපන්. ඇයි මෙතනින් බැස්සේ? ලස්සන නිසා බැස්සා. නිලගතේ පාසි කුඩානේ. මගේ කයිට්ස් නේ. මේක තනිකර නාට්‍යයක් වුණානේ. ටෙලිග්‍රෑම් එකක් වෙලා ජැෆ් ඩෙල්ෆ් මොකද? Hey. What? What's your thoughts about the trip? very funny, very happy. Oh shit. Patta. Patta. Yes, the last one. ரொம்ப நல்ல சுகுரி இது නැති විදියට ට්‍රිප් එක සුகுரி.
ඇයි ඇහැ වැහිලා දැස් ඇරලත් ගහන්න පුළුවන්.